අනිත් අයට වැඩිය මధుරෝ ඔයාලා වැඩිපුර දෂ්ට කරනවාද? ඇත්තට මේක අහඹු සිදුවීමක් නෙවෙයි. ඒකේ පොඩි රසායනයක් තියෙනවා. වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් ප්‍රාශ්වාස කරන කට්ටිය, ඒ කියන්නේ වැඩිහිටි කට්ටිය, ගර්භණී අය, වැඩිපුර මූව් වෙන අය, ඒ කියන්නේ එක්සර්සයිස් කරද්දී වගේ මෙන්න මේ කට්ටියට වැඩිපුර මధుරෝ ආකර්ෂණය වෙනවා. ඊළඟ එක තමයි ලැක්ටික් අම්ලය. ඔයාගේ ශරීරය රත් වෙද්දී, දාඩිය දාද්දී ඔයාගේ සමෙන් ලැක්ටික් අම්ලය රිලීස් වෙනවා. මధుරෝ මේ සුවඳටත් කැමති. එහෙම වුණාමත් මధుරෝ වැඩිපුර ආකර්ෂණය වෙනවා. අනිත් එක ස්කින් බැක්ටීරියා. හැමෝටම තියෙනවා යාටම යුනික් වෙච්ච බැක්ටීරියල් පර්ෆියුම් එකක්. සමහර බැක්ටීරියා තද ගන්ධයක් නිකුත් කරනවා. මේ නිසාත් මధుරව ආකර්ෂණය වෙනවා. ඊළඟ එක බ්ලඩ් ටයිප් එක. අධ්‍යයන වලින් පෙන්වලා දීලා තියෙනවා ඕ රුධිර ගණයේ සහිත අයට මధుරව වැඩිපුර ආකර්ෂණය වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි අඳුරු පැහැති ඇඳුනුත් මේකට හේතුවක්. ඒ කියන්නේ අඳුරු පැහැති කළු පැහැති වගේ ඇඳුම් වලටත් මధుරව ඉක්මනින් ආකර්ෂණය වෙනවා. ඉතින් මధుරව ඔයාට දෂ්ට කරන එක ඔයාගේ බෑඩ් ලක් එක නෙවෙයි. ඇත්තටම ඒක ඔයාගේ බොඩි කෙමිස්ට්‍රි එක.